හායි ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමදාමත් වගේ අදත් හොඳින් ඇති කියලා. අද මං ඔයාලට අරගෙන ආවේ ඔයාලා හිතින් ගොඩාක් හද වෙන දෙයක් තමා මම හරිම කෙට්ටුයි මහත් වෙන්න විදිහක් නෑ. ෂොප් වල තියෙන ටැබ්ලට්ස් බොන්නත් බෑ. ඒ වගේ අපි දන්නේ මොන ඉෆෙක්ට් එකක් එයිද කියන්නේ අපි දන්නේ නෑනේ. ඒ නිසා ඒව බොන්න කොහොමත් බෑ. ඒ නිසා අපි බලන්න ඕනේ ස්වභාවික දෙයකින් කොහොමද අපි මහත් වෙන්නේ කියලා. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්නම් ස්වභාවික විදිහට කිසිම බයක් නැතුව අපේ දිනදා ඕනම කෙනෙකුට කන්න පුළුවන් ස්වභාවික විදිහට හදාගන්න පුළුවන් මහත් වෙන රහසක් මං ඔයාලට කියලා දෙන්නම්. අපිට ඒකට ඕන වෙන්නේ හොඳ රටහිඳි. රටහිඳි කියන දේ අපිට කොහොමත් අපේ ලංකාවේ හොයාගන්න පුළුවන් ඕනම ෂොප් එකක තියෙනවා. ඒ වගේම තමයි ඕන වෙනවා ගී ඔයිල්. ගී ඔයිල් කියන්නේ එළඟි තෙල්. එළඟි තෙල් හොඳ එකක් ගන්න පුළුවන් නම් බොහෝ දුරට හොඳයි. මම එහෙම බ්‍රෑන්ඩ් එකක නමක් කියලා ඒක රෙකමන්ඩ් කරනව නෙමේ. ඒත් බලන්න හොඳ බ්‍රෑන්ඩ් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් අපිට කිසි ප්‍රශ්න නැතුව ඒක ආහාරයට ගන්න පුළුවන්. මම මේ කියලා දෙන දේ ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලට අනිවාර්යෙන්ම සාමාන්‍ය මාසයක් වගේ යනකොට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔයාලා මොකක් හරි රෝගයකින් පෙළෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මතම ඒවා භාවිතා කරන්න. අපිට කරන්න ඕනේ මේ රටින්දි අරගෙන අපිට මේ වගේ දෙකට පලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ තියෙන මැද තියෙන ඇටේ අයින් කරලා මේ විදිහට ඔක්කොම කපලා දාගන්න ඕනේ බකට් එකකට. රටින්දි කියන්නේ natural sugar, කැලරි වැඩි energy sources එකක්. මේක ඩේලි කෑමට ඇඩ් කරපුවාම තමයි අපිව මහත් වෙන්නේ. ඒ වගේම අපි එකතු කරන අනිත් දේ තමයි ගී ඔයිල්. ගී ඔයිල් කියන්නේ healthy fat තියෙන කැලරි වැඩි ඔයිල් එකක් තමයි ගී ඔයිල් කියලා කියන්නේ. ඒ නිසා මේ දෙකම එකට එකතු වුනහම තමයි අපිට මේ මහත් වෙන එක ඉක්මනින් වෙන්නේ. මෙන්න මේ වගේ ගී ඔයිල් ඇතුළට දාලා හොඳ ග්ලාස් බොටල් එකක් අරගෙන මේ විදිහට ඔක්කොම ෆිල් කරලා බොටල් එක හොඳට වැහෙන්න ගී ඔයිල් දාලා තිබ්බනම් හරිය. මේ හදාගත්ත මිශ්‍රණයෙන් උදේ හවස කන්න පුළුවන් නම් හොඳයි. මේ දේ භාවිතා කරලා බලන්න නිසි විදිහට. ඔයාලට අනිවාර්යෙන් ලස්සන පිරිපුන් නිරෝගී සමක් සහිත පිරිපුන් ශරීරයක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් වේවි. මේ දේ හදලා බලන්න අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න.